ආයිබන් යාළුවනේ සුබ දවසක්. ඉතින් අද ඉතා සරල ගානක් තමයි මම අරන් ආවේ. කියනවා සීනි කිලෝක මිල 100%කින් වැඩි කර නැවත 100%කින් අඩු කළහොත් සීනි කිලෝක මිල කොපමණ ප්‍රතිශතකින් වෙනස් වේද කියලා තමයි අහන්නේ. ඉතින් ඔයාලා ගාන ස්කිප් කරලා උත්තරේ හදලා උත්තරේ කමෙන්ට් කරන්න. අපි පිළිතුර චෙක් කරගන්න බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මතක් කරනවා පිළිතුරට යන්න කලින් අපේ රජයේ තරඟ විභාගවලට මුහුණ දෙනවා වෙනුවෙන්ම හදලා තියෙනවා IQ PDF ෆයිල් එකක්. ඒකේ පිළිවෙලට තියෙනවා කෙටි ක්‍රම ටික, ඊට පස්සේ ඒ කෙටි ක්‍රම පාවිච්චි කරලා රිවිෂන් ප්‍රශ්න, ඒ වගේම මොඩල් පේපර්ස් 5ක් එකතු කරලා තියෙනවා. ඉතින් රුපියල් 500ක් වෙනි මුදලට ඔයාලට ගන්න පුළුවන්. අපිට WhatsApp පණිවිඩයක් දෙන්න 071 521 519ට. ඉතින් අපි බලමු කියනවා සීනි කිලෝක මිල. හරි, මිලක් දීලා නැහැ, 100ට ගණන් වලින් තමයි දීලා තියෙන්නේ. අපි ඒකින්ද 100යි කියලා ගමු. දැනට තිබ්බේ 100යි. හරිද? 100ට 10කින් වැඩි කරනවා ඉස්සෙල්ලම. දැන් අපි හිතමු තිබ්බේ රුපියල් 100යි. දැන් 10ක් වැඩි වුණා. දැන් කීයද මිල? 110යි. හරිනේ. දැන් 110යි. දැන් මේ මිලෙන් 110ක් ආය අඩු කරනවා. හරි. අඩු වීම අපි බලමු. ඒ කියන්නේ 100කට 10ක් නේ. දැන් තියෙන්නේ 110යිනේ. එහෙනම් 100කට 10යි නම් 110කට බලන්න. 110 ගුණ කරන්න 100ට 10යි. හරිද? එතකොට අඩු වෙන මිල අපි බලමු. මෙතන බිංදුව කැපෙනවා. එතකොට අපිට එනවා රුපියල් 11ක්. හරි, දැන් ඒ කියන්නේ මිල අඩු වෙනවා රුපියල් 11කින්. හරි. ඔන්න දැන් මිල අඩු වුණාට පස්සේ අලුත් මිල අපිට එනවා කීයද? 110න් 11ක් අඩු වුණාට පස්සේ 99යි. එහෙනම් තිබ්බේ කීයද? රුපියල් 100. දැන් ඒක ඇත්තටම වෙලා තියෙන්නේ 99ක් වෙලා. එහෙනම් මිල 100ට 1කින් අඩු වෙලා. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕන අපේ දෙවෙනි පිළිතුර තමයි වෙන්න ඕන. එන සුබ දවසක්.